හායි ඔන්න අදගෙනවා ක්‍රිස්පියට රෝල්ස් හදන්න බෑ කියලා කියන කට්ටියට වීඩියෝ එකක්. එහෙනම් බලමු මම අද කොහොමද මෙහෙම ක්‍රිස්පියට මේ රෝල්ස් ටික හදාගත්තේ කියලා. ඉතින් අද මම හදන්නේ අල සැමන් මිශ්‍රණය. මේකට ඔයාලා කැමති දේවල් එකතු කරගන්න පුළුවන්. අල සැමන් නෙමේ. ඔයාලා කැමති දේවල් ෆිලින් එක විදිහට එකතු කරගන්න පුළුවන්. ඉතින් අපේ ගෙදර මොනම එළවලු රොටි හැදුවත්, රෝල්ස් හැදුවත්, කට්ලට්ස් හැදුවත් මෙන්න මේ අල සැමන් මිශ්‍රණය තමයි හදාගන්නේ. මොකද හරිම ලේසියෙන් අඩු වේදමකින් හදාගන්න පුළුවන් හින්දා. ඉතින් මම මුලින්ම කරේ භාජනයක් ලිපේ තියලා ඒකට අවශ්‍ය කරන කුළු බඩු ටිකක් එකතු කරගත්තා. කුරුඳු වෙනසල් කරාමුණටි ඔය වගේ දේවල් ටිකක් එකතු කරලා මම ඒකට කපාගත්ත ලූණු ඒ වගේම තලාගත්ත සුදු ලූණු ඉඟුරු ටිකුත් එකතු කරගෙන තෙලේ හොඳින් බැදගත්තා. ඒ ටික හොඳින් බැදනට පස්සේ මම සැමන් එකක් කඩලා ඒක කුඩු කරගෙන මෙන්න මේ විදිහට එකතු කරගෙන ඒ ටිකත් හොඳින් බැදගත්තා. බැදගත්ත නෙමේ තෙලේ හොඳට උයා ගත්තා. ඊට පස්සේ මම ඒකට අවශ්‍ය කරන ස්පයිසස් ටික එකතු කරගත්තා. ඉතින් ඔයාලා කන සැර රස අනුව ස්පයිසස් එකතු කරගන්න පුළුවන්. අපේ ගෙදර ගොඩාක් සැර කන්නේ අන්නේ හින්දා අඩු ප්‍රමාණවල වලින් ස්පයිසස් මම උයන කරන දේවල් වලට එකතු කරගන්න. ඉතින් මම මේකට එකතු කරගත්තෙත් මිරිස් කුඩු තේ හැන්දක්, තුන පහ කුඩු තේ හැන්දක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක් විතරයි. මම මේ වෙනකොටත් ලුණු එකතු කරේ නැහැ. මොකද සැමන් එකෙත් ලුණු එකතු කරලා තියෙනවා. ඒ වගේම මම මේ එකතු කරගත්තේ තඹගත්ත අල වලටත් මම ලුණු එකතු කරලා තමයි අල තඹගත්තේ. අන්න ඒ හේතුව හින්දා තමයි මම මුලින්ම ලුණු එකතු කරගත්තේ. නැත්නම් එහෙම කටේ තියන්න බැරි වෙන්න මට මේ මිශ්‍රණය හදාගන්න වෙන හින්දා. අන්තිමට සේරම මිශ්‍ර කරලා ඉවර වෙලා ලුණු ඇතිද නැතිද කියලා බලලා මදි කියලා දැනුන හින්දා ලුණු ටිකත් එකතු කරගෙන ඔන්න ඔය විදිහට මම මිශ්‍රණය හදාගත්තා. දැන් තමයි මම ඔයාලට හරිම රහස කියන්න යන්නේ කොහොමද ක්‍රිස්පියට අපි රෝල්ස් හදාගන්නේ කියලා. ඉතින් ගොඩක් වෙලාවට ගෙදර රෝල්ස් හදනකොට ගොඩක් කට්ටිය කරන්නේ පෑන් කේක් එක හදලා රෝල් එක හදාගන්න එකනේ. ඒ වෙනකොට ලිපෙන් බාපු ගමම මේක පෙඟිලා ඉවරයි. ඉතින් මෙන්න ඒකට හොඳම විසඳුම ගන්න කඩෙන් ස්ප්‍රින් රෝල් ෂීට්ස්. මෙන්න මේ ෂීට් එකෙන් ඔයාලා රෝල්ස් හදුවොත් එහෙම ඔයාලට පැය 3-4ක් එකම විදිහට ක්‍රිස්පියට රෝල් එක තියාගන්න පුළුවන්. මොකද මම පැය 3-4ක් කිව්වේ මම අපේ ගෙදර පැය 2-3ක් යනකොට රෝල්ස් ටික ඉවර වෙලා ඉවරයි. ඉතින් එතනින් එහාටත් මේක ක්‍රිස්පිය තියනවද නැද්ද කියන මම දන්නේ නැහැ. අන්න ඒකේ හින්දා මම කිව්වේ හරියටම කන්ෆර්ම් කරලා පැය 3-4ක් යනකම්ම ඔයාලට මේක තියාගන්න පුළුවන් ක්‍රිස්පියට. ඉතින් මෙන්න මේ විදිහට මේ ෂීට් එකක් අරගෙන ඒ ෂීට් එකේ මෙන්න මේ වගේ තැනකින් මම ෆිලින් එක තියාගෙන බිත්තර කැල්ලකුත් තියාගෙන අපි මේ ස්ප්‍රින් රෝල් හදනකොට නමන්නේ අන්න ඒ විදිහට තමයි මේකත් නමා ගන්නෙ. ඔයාලා කැමති ආකාරයට නමා ගන්න පුළුවන්. මෙහෙම නමා ගන්නකොට වෙන්නේ අපේ ෆිලින් එක හොඳට තද කරලා නමා ගන්න පුළුවන්. අර ලූස් නැතුව හොඳ තදට මේ රෝල් එක නමා ගන්න පුළුවන්. අන්නේ හැකියාව හින්දා තමයි මම මේ විදිහට නමා ගත්තේ. ඒ වගේම අපි අන්තිම කොන හොඳට පාන් පිටි මිශ්‍රණයකින් අලව ගත්තා. ඒ කියන්නේ පාන් පිටි වලට වතුර ටිකක් මිශ්‍ර කරලා ඒක මම ස්ප්‍රින් රෝල් ෂීට් එකේ ගාලා ඒක නමා ගත්තා. ඒ කියන්නේ අලව ගත්තා. අලව ගත්තාම මේ මිශ්‍රණය ගැලවිලා වැටෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට මම ඉතින් රෝල්ස් වැඩිපුර ප්‍රමාණයක් හදාගත්තා. මොකද ලොකු වෙලාවක් යන්නේ ෂීට් ටික කඩෙන්ම අරන් ආවා. ඒ වගේම තමයි ඉතින් අල්සමන් මිශ්‍රණය හදන්නත් මහ ලොකු වෙලාවක් යන්නේ. සමන් එකත් ඔල්රෙඩි කුක් වෙලා තියෙන්නේ. අර ටික තම්ම ගන්න විතරයි පොඩි වෙලාවක් යන්නේ. ඉතින් ඒ ටිකත් හදාගත්ත හින්දා මේ රෝල්ස් ටික හදාන්න මට ලොකු වෙලාවක් ගියේ නැහැ. ඉතින් හරිම ලේසියෙන් හරිම ආසාවෙන් හදපු රෝල්ස් ටිකක් තමයි මේ ටික. මොකද මම කලින් හදලා තියෙනවා ඔයාලා වගේම අර පෑන් කේක් මිශ්‍රණය දාලා පෑන් කේක් එක හදලා ඒ වුණාට ඉතින් ඒක මට සෙට් උනේ නැහැ. මොකද ඒක ටක් ගාලා පෙඟෙනවා. අපි රෝල්ස් එකක් කනකොට කුරුස් කගා කන්න තියෙනවා නන්නේ ආස. අන්න ඒකට ඉතින් මේ විසඳුම ඔයාලත් පාවිච්චි කරලා බලන්න. මේ ෂීට්ස් වලට ඕනම සුපර් මාකට් එකකින් ගන්න පුළුවන් ඉතින්. ඉතින් මට ඔන්න ඔය ටික තමයි ඔයාලට මූලිකවම කියන්න අවශ්‍ය වුණේ. කොහොම හරි ඉතින් ඔන්න මම රෝල්ස් ටික හොඳට ෆිලින් එක තියලා නමාගෙන ඉවර වෙලා ඊට පස්සේ වදින්න කලින් අපි මේ ටික බිත්තර සාරු වල හෝ පාන් පිටි මිශ්‍රණයේ දවටලා බ්‍රෙඩ් ක්‍රම්ස් වල දවට ගන්න ඕනේ. ඉතින් බිත්තර සාරු ඒ කියන්නේ බිත්තර කන්න අකමැති කෙනෙකුට පුළුවන් පාන් පිටි මිශ්‍රණය හදාගන්න. එහෙම නැත්නම් එහෙම ඔයාලට පුළුවන් බිත්තර සාරු වල දවට ගන්න. මං කරේ පාන් පිටි මිශ්‍රණේ දවට ගත්ත එක. ඉතින් මේ මොන විදිහට දවට ගත්තත් ඔයාලට ෆයිනල් රිසල්ට් එකේ අන්තිමට මේ රෝල්ස් එකේ කිසිම රස වෙනසක් වෙන්නේ නැහැ. මට නම් එහෙම රසක වෙනසක් දැනෙන්නේ නැහැ. ඔය සේරම කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට මම මේ ටික බැදගත්තා. ඉතින් ඔයාලා බදිනකොට ලොකු තාච්චියක් තියෙනවා. ලොකු තාච්චියක් පාවිතා කරන්න. මම ළඟ තියෙන ගෙදර එකම තියෙන තාච්චිය තමයි ඕක ආප තාච්චිය. ඉතින් මම ආප තාච්චිය තමයි රෝල්ස් ටික බැදගත්තේ. කොහොම හරි කමන්න ඔයාලට පුළුවන් කැමති විදිහට රෝල්ස් ටික බැදගන්න. ඉතින් කුරුස් කාලා කන්න පුළුවන්.
ඔන්න රෝල්ස් එක රෙසිපි එකක් මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් ලේසියට පහසුවෙන් ඕනම වෙලාවක හිතන ඕනම වෙලාවක ගෙදර බඩු ටික තියනවා හදා ගන්න පුළුවන් රෝල්ස් රෙසිපි එකක් තමයි මේක. ඉතින් ඔන්න අදින් පස්සේ ඔයාලට කුරුස් කාලා ගන්න පුළුවන් රෝල්ස් එක මෙන්න මේ විදිහට හදාගත්තාම. ඉතින් මම බිත්තර රෝල්ස් හැදුවා. ඒ වගේම සාමාන්‍ය නිකන් ෆිලින් එක තියලා රෝල්ස් උත් හැදුවා. මම එකක් ඔයාලට කපලා පෙන්නන්නම් කොහොමද ඇතුළේ තියෙන්නේ කියලා. මේ තියෙන බිත්තර රෝල් එකක්. ඉතින් කඩේ කන රෝල්ස් එකකට වඩා 100ක් ඊට වඩා රස කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයාලත් ගෙදර try කරලා බලන්න රස ඇති වෙන්නේ ඔයාලා හදන ෆිලින් එකත් එක්ක. එහෙනම් මම ගිහින් යනවා. බයි.